Hi guys, after long time. අද ගොඩ මම මෙහෙට ඇවිල්ලා මම දැන් රුමේනියාවට ඇවිල්ලා අවුරුදු 3ක් යනවා. එහෙනම් මම පළවෙනිවට මාපු හොටෙල් එකේ යාළුවෝ බලන්න මම අද යනවා හවස. මම දවසක් ප්ලෑන් කරලා දාගන්න හිටපු එක. ඔන්න අද යන්න හම්බුණා. යාළුවා මාව කලින් බලන්න පුර සිද්ධිය ආවනේ. දැන් සිද්ධිය ඉන්නේකට ඒක කරගන්න chance එකක් ආවා. දැන් අලුත් අවුරුදු හපුරා කියලා මම දැන් යාළුවා හම්බෙන්න යනවා. මේ හිමත් අරගෙනම එයාලගේ දිහාට යනවා මරමුරුස් වෙලා අන්නවාව. අපේ හොටෙල් එකේ හිමින් වෙහිලා තියෙන මුළු හැමතැනම වලවල් ඔක්කොම දැනුත් මෙහිම වැටෙනවා. යුරෝපෙට වැඩිම හිමපත්නේ මේ අවුරුද්දේ වැටෙනවලු. සල්ස් එහෙනම් මේ හිමත් අරගෙන මම එයාලගේ මරමුරුස් වලට යනවා. පැය 16ක ගමනක් තියෙන ට්‍රේන් එකේ. මට අතර 7ට තියෙන්නේ කෝච්චිය. යන්නත් තමයි පාගගෙන යන්නේ. මට වෙන්නේ අඟල් 3-4කින් මුට්ට වැටිලා තියෙන්නේ. මම පෙන්නන්න දේශන කන්ටේනර් බොක්ස් වල ඉන්නේ. මොනවයි දැන් වැටිලා තියෙන්නේ. මම මෙතන එක අඩියක් කියලා පෙන්නන්නම්. කොහොමද වැටුනේ? ප්‍රමාණය ලොකු ඒවා වැදෙනවා වෙනදාට වැඩිය. ඉතින් බලන්න නැතුව යාළුවා මෙන්න යනවා. දිලා හසා චමි තමා තුන් දෙනා. හසාගේ බර්ත්ඩේ එක මේ ආසේ පළවෙනිදා තිබ්බා. පළවෙනිදා හොටෙල් බිසි හින්දා කට්ටිය සමරන්න වෙලා නැහැ. පස්වෙනිදා වමරනවා කියලා මට අනිවාර්යෙන් එන්න කිව්වා. මම හසාට කිව්වේ නෑ එනවා කියලා. හසාට කිව්වේ එන්න වෙන්නේ නැහැ වැඩ කියලා. එනවාට සර්ප්‍රයිස් කරන්නත් එක්ක යනවා. බලමු කියාට පස්සේ කොහොම කට්ටිය සර්ප්‍රයිස් වෙයිද කියලා. රැඳිලා ඉන්න වීඩියෝ දිගටම අවුරුදු 3කට පස්සේ පළවෙනියටම මෙහි රුමීනියාවට අඩිය තිබ්බ හොටෙල් එකකට මම නැවත යනවා ඒ කට්ටිය බලන්න. ගයිස් දැන් තමයි මම හොටෙල් එකේ එළියට ආවේ. දැන් තමයි යන්නේ. පේනවා දැන් පරිසරය කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි අවුට්ෆිට් එක. මට්ටම හීතලයි. මේක තව යනකොට වාගෙන යනවා ඔක්කොම. හීතලයි. මේ හිම අරගෙන මම දැන් යාළුවෝන් ගිහාට යනවා. 16 වෙනිදා ආරම්භ කරන්න හදන්නේ. මම දැන් ඉන්නේ අපි හොටෙල් එකේ ඉඳන්නේ. 4 මට කෝච්චි එකකින් දැන් කරාගෙන යනවා. බස් එකට විනාඩි 3ක් තියෙනවා. අපි කෝච්චි එකේ මම දැන් සිබියු ගරායිකට ඇවිල්ලා තියෙන්නේ. බලන්න දැන් තාම හිම වැටෙනවා. ලස්සන තියෙනවා මුළු ඒරියා එකම. හිම වැටලා තියෙන්නේ. දැන් ඊළඟට යන්න දෙනවා. මට බ්‍රසෝවල් කෝච්චි 3ක යන්න දෙනවා. දැන් ඉස්සෙල්ලා පටන් ගන්න දැන් සිබියු වල ඉඳන් බ්‍රසෝවලට. බ්‍රසෝවල ඉඳන් තෝමස් දී ක්ලිනික් කියලා එකක් තියෙනවා. එහෙට යන්න දෙන්නේ මේ ට්‍රේන් එකේ. ඒ යනකොට අතරමැදදී මට එළිය තිබ්බොත් මම පෙන්නන්නම්. නැත්තම් උදේ වෙලාවම එහෙන් බහැලා එහෙන් සිගෙත් මරුතුවෙන් මට බහින්න තියෙන 10 මට උදේ. බහැලා මම එහෙ පෙන්නන්නම්. බහැලා බගින එනවා. එහෙනම් සෙට් එක. මම නැගලා දැන් ට්‍රේන් එකේ මට තියෙන්නේ 435 වෙනි පෙට්ටියේ 26 වෙනි සීට් එක බලමු. පුර ගමන් සේවාවල යනකොට කෝටි ට්‍රේන් එකේ සීට් කොහොමද තියෙන්නේ කියලා. අපිට 6 දෙනෙක්ට කියලා එහෙම වෙන් කරලා තියෙන්නේ බොක්ස් මේ පීලිය මෙහෙමයි. දොර අරගෙන ඇතුළට ගිහිල්ලා දොර වහගන්න තියෙනවා. මොකද සීතල නිසා හීට් එක තියාගන්න ඕන හින්දා දොර වහගන්න පුළුවන්. දැන් මෙහෙම තියෙන්නේ. මෙතන 3 දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන්. මෙතන 3 දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන්. එහෙම මිරර් තියෙනවා අපිට බලා ගන්න. උඩට අපේ බෑගේජ් ටික දාගන්න ඕන 21, 23, 25 තියෙනවා. මගේ සීට් එක 26 මෙතන. මේ සීට් එක කෙලවර එක මම ජැකට් එක එතන එල්ලුවා. මගේ සීට් එක නිසා අපිට චාර්ජ් කරගන්න කේබල් ටික තියෙනවා. පවර් කේබල් ටික 6 දෙනාට ඇති වෙන්න තියෙනවා. මම සීට් එක රිසර්ව් කරපු සීට් එක මට අවශ්‍ය මට බඩු තියාගෙන යන්න පහසුවට යන්න ඕන නිසා අපි මොනවා හරි කනවනම් මේක දිගහැර ගන්න පුළුවන්. නිදා ගන්න ඕනම් මේක මෙහෙම දැත්තකට දා ගන්න පුළුවන්. මම තමයි තියෙන්නේ. මේ ඇවිල්ලා සෙකන්ඩ් ක්ලාස් බොක්ස් එක. සෙකන්ඩ් ක්ලාස් වල සපහසු යන්න පුළුවන්. පිනවන වලට සීට් කොහොමද තියෙන්නේ කියලා. මාර කම්ෆර්ටබල්.
මට මෙතන පැය 3:00ක් වගේ ජෝනියක් තියෙන්නේ. එතන ඉඳන් බ්‍රාසෝ වලට සුවපහසුයි පැය 3 යන්න පුළුවන්. බලමු ඊට පස්සේ දෙවෙනි කෝච්චියේ මට හම්බෙන ෆැසිලිටිස් කොහොමද කියලා. එහෙනම් චාව්. ගායිස් ඔන්න ඔක්කොම පේනදී මම දැන් බ්‍රාසෝ වලින් බැස්සා. බ්‍රාසෝ වලින් මේ බ්‍රාසෝ වල මගේ යාළුවෙකු තවස 3ට අර මගෙත් කියන්නේ හේසාවල් රුමිනේ යත් දැන් බ්‍රාසෝ වලට කලින් ආවා. එයා නම් යාළුවොත් එක්ක ඇති. මට තව පැය 2ක් ඉන්න ඕනේ මෙතන අනිත් ට්‍රේන් එකෙන් එන්න. ඉතින් බැලලා බලමු. මම දන්නේ නැහැ බ්‍රාසෝ වලින් මම එතනෙන්ද ඉන්න ඕනේ කියලා ඊළඟ ට්‍රේන් එකට. බලමු අපි. ඉස්සෙල්ලාම මට ගොඩක් බඩගිනි දැන්. එහෙනම් මම යනවා කෑම කඩ. මම පල්ලෙන් දැන් බැහැලා යනවා කෑම ටිකක් කාලා ඊළඟ කොච්චියට පැය දෙකක් තියෙන හින්දා පසුම් ගන්න තියෙන තැනක් බලලා වාඩිලා ඉන්න. මොකද එළියේ ඉන්න බෑ ගොඩක් සීතලයි. පේන හැමදැනම වලට නෝලින් ඇවිල්ලා තියෙන්නේ. මරම සීතලයි මේ විදියට. එහෙනම් රෙස්ටොරන්ට් එකකට ගිහලා හම්බෙමු. ඔන්න යාළුවේ මම සිගත් මරමතේ වලින් බැස්සා. බැස්ස ගමන් මට මතක් වුණා දැන් අවුරුදු 3කට කලින්නේ මම මෙහෙන් නෑ අවුරුදු 3කට කලින් නෙමෙයි. ඇවිල්ලා මාස 7කට පස්සෙන්නේ මම මෙහෙන් බුකරස් වලට ජොබ් එකක් හොයන්න ගියේ. බැලලා ට්‍රේන් ස්ටේෂන් එක සිගරට් මරතුනේ බැලලා ඒ සෙට් එක එදත් මම සීතලේ දෙසැම්බර් පළවෙනිදා වගේ තමයි මෙතෙන් වෙලා හිටියා කෝච්චියක් එනකන්. අතර කෝච්චි එක ගිහිල්ලත් නෑ දන්නේත් නෑ. වේලි හිටියා එතන. මේක ඇතුළට වෙලා රීතලේ ගියේ. මට දැන් ඒව මතක් වෙනවා. වා දැන් මගේ යාළුවන්ට කෝල් ගත්තද ඒ යාළුවෙන් නම් කෝ වාහනේක මම එක්ක යන්න. පොඩ්ඩක් ගිහලා එළිය බලමු. අවුරුදු 3කට පස්සේ මගේ පරණ ගමට ආය බලලා යන්න. Aplicația ta de investiții cripto și aplicația ta de investiții în acțiuni. Ele pot deveni una singură. O singură aplicație pentru a le tranzacționa pe toate.
Okay, let's go.